ස්වභානික ඔන්න යාළුවනේ අපේ කෙසෙල් කැනේ කෙසෙල් ඇවරි අපි කැපුවා. මේ අඹුන් තමයි නම් තියෙන්නේ. ඉතින් අපේ බබා ස්විච් අත ගන්න හින්දා මං ඔන්න විදිහට වෙට් ටිෂූ වල පැකට් වල තියෙන අර වහන අරින කෑල්ල ඇලෙව්වා. දැන් එයා බලනවා මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. අම්මි එක වැහුවා. එපා. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මෙහෙම පහළ ස්විච් තියෙනවා නම් චූටි බබාලා ඉන්නවා නම් මේ ක්‍රමේ පොඩ්ඩක් අත්හදා බලන්න. ඒක ටිකක් ඇලවෙනව හොරයි. මම සුපර් ග්ලූ එකකින් තමයි ඇලෙව්වේ. ඔන්න ඉතින් බලන්නකෝ එයා try කරන්නෙම අරක ගලවන්න. මේ බලන්න පැහිච්ච කමටද වෝකර් එක ලස්සනට හරව ගන්න විදිහෙම. යන් අපි තාත්ති මොනවද කරන්න බලන්න. යන්. දැන් අපේ බබා හැම එකක්ම අදින හින්දා ඊය ටිකක් ගේ අස් කරන්න ගත්තා. කුස්සියේ යට තියෙන බඩු ටික අපි උඩින් තියන්න තමයි දෙන්නත් එක්ක හදන්නේ. බෑ මෙන්න. අපි මේ දෙන්නම ගේ අස් කරන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා තමයි මෙහෙම සිරප්පු එහෙම හැමතැනම තියෙන්නේ. පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි. දැන් අපි අස් කරගෙන ඉවරයි. මේ රැක් එක කලින් තිබ්බේ වෙන තැනකනේ අපි ඒක මෙතනින් තියාගත්ත. බබා ඒව ඇදලා බිමට දාන හින්දා මෙතනට අපි ලොකු මේසයක්, ඒ කියන්නේ උස මේසයක් තියාගත්ත. කලින් කොට මේසයන්නේ තිබ්බේ, උස මේසයක් තියාගත්තා. අයියා අස් කරලා ඉවර වෙලා කනවා දැන්නේ. දැන් ඉතින් මේ එයා ටික ටික තනියම හිට ගන්න තමයි try කරන්නේ නම් මට නම් හරිම සතුටුයි ඉතින් දකින්නකොටත්. දැන් එයත් එක්කම තමයි ගොඩක් වෙලාට ඉන්න ඕනේ. මොකද එයා තනියම හිට ගන්නවා. ඊට පස්සේ ආපහු බිමට වැටෙනකොට ඔන්න ඔය වගේ පෙරලෙනවා. ඒ නිසා ඉතින් බිම හිටියත් පුටුවක හිටියත් හරිම කල්පනාවෙන් තමයි මේ කාලේදී බබාව බලා ගන්න ඕනේ.
දැන් අපි මේ ටෂි බබාව නාවන්න වතුර උණු කරගන්නවා. කුරුඳුතර තමයි ඉතින් අපි දාන්නේ. අපිට දර නෑ. ඒව පත්තු කරන්න ගියාම එපා වෙනවා. පත්තු වෙන්නෙත් නෑ. ඉතින් ළමයි ඔයාලා දන්නේ නෑනේ මගේ ගම කොහෙද කියලා. මම බණ්ඩාරවෙල. එතකොට අපේ අයියා රාගම. මට වයස 22යි. අපේ අයියට 31යි. බබාට නම් මාස 10යි. ඉතින් ළමයි මට හරිම සතුටුයි සබ්ස්ක්‍රයිබ්ලා 100 සම්පූර්ණ වුණා. මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඔයාලා අලුත් වීඩියෝස් අරගෙන එන්නම් මං. අපිට තව එළියේ කුස්සියක් තියෙනවා. ඒකේ වීඩියෝ නම් මම මේ ගෙනල්ලා නෑ මේ වෙනකොට ඔයාලට අනිත් වීඩියෝ වලින්. ඉතින් ඒකේ තියෙන මේ පොඩි කණ්ණාඩියෙන් තමයි මම මේ වීඩියෝ කෑල්ල ගත්තේ. Tashi. Hai. Hai. Sudah bani kah? ඉතින් ඔයාලට පේනවනේ ලොකු අවුවක් නෑ ලාවට වගේ අවුවක් තියෙනවා. මේ දවස්වල ඉතින් කොහෙත්ම එහෙමනේ නත්තල් කුණාටු වගේ පින්නක් යනවා. එහෙම තමයි ඉතින් මේ දවස්වල නම්. දැන් මේ අපේ මල්ලි ඇවිල්ලා අපේ බබත් එක්ක ටිකක් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා කියන්නේ නම් එයාව අවුස්සනවා තමයි ඔය කරන්නේ නම්. අයියගේ බයික් එකේ සද්ද බබා හොඳට අඳුරනවා. ඒක තමයි ඔය සද්දට හැරිලා බලන්නේ. Kia dati. මං ඉතින් දැන් බබාව නිදි කරන්න ආවා. එයා නිදා ගන්න නැතුව වටේම ඉන්න බල්ලෝ බුරනවා. ඒ සද්ද අහගෙන ඉන්නව නිදා ගන්න නැතුව ඔළුව උස්සලා මන් දිහත් බලනවා. බල්ලෝ නිසා ඉතින් හරි කරදරේ බබාව නිදි කරන්න ගියාම වෙලාවකට එයා හැරෙනවා බල්ලෝ බුරනකොට. ඔන්න ඉතින් මේ විදිහට තමයි අද දවස නම් ගෙවුනේ. ඉතින් මම මේ දවසින් භාගය ඔයාලත් එක්ක බෙදාගත්තේ. එයා ඉතින් ඇඟේම චූ දාගත්තා. ඊට පස්සේ මං ඒ ඇඳුම් ඔක්කොම ආපහු මාරු කරා. ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් මං ඔයාලත් එක්ක එන්නම්. එතකන් ගොඩක් ආදරේ මාත් එක්ක රැඳිලා ඉන්න.